අයිබෝවන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට. ඉතින් වෙනද වගේම අදත් මේ වීඩියෝ එකෙන් ශ්‍රී ලංකාවේ තියෙන නවතම රැකිය අවස්ථාවන් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ තියෙන නවතම රැකිය අවස්ථා ගැන ඉතා ඉක්මනින් දැනගන්න අපේ Skill XLK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හරි. දැන් අපි අද අපේ වීඩියෝ එකට යමු. මොරටුව විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු වෙලා තියෙන තනතුරු කීපයක් සඳහා මේ වෙනකොට සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගේ ආයුධම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ පුරප්පාඩු වෙලා තියෙන තනතුරු, මොනවද ඒ සඳහා ආයුධම් කරන්න තියෙන ඕනි සුදුසුකම්, ඒ වගේම ඒවයි වැටුප් පරිමාණ කොහොමද, ඒ වගේම ආයුධම් කරන්නේ කොහොමද කියලා අපි එකින් එක බලමු. දැන් මුල්ම තනතුර තමයි තාක්ෂණ නිලධාරී දෙක ශ්‍රේණිය. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් විදියට දක්වලා තියෙන්නේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, ඒ කියන්නේ NDT එක, හෝ ඉංජිනේරු උසස් ජාතික ඩිප්ලෝමාව HND, හෝ අදාළ විශේෂ ශාස්ත්‍රයේ උසස් ජාතික ඩිප්ලෝමාවක්, හෝ අදාළ විශේෂ ශාස්ත්‍රයට අදාළව වසර 2ක පූර්ණ කාලීන ඩිප්ලෝමාවක් සමග අදාළ ශාස්ත්‍රයේ වසරක පළපුරුද්දක් තියෙන්න ඕනි මේ සඳහා ආයුධම් කරන්න නම්. මේ සඳහා ආයුධම් කිරීමේ වයස් සීමාව විදියට දක්වලා තියෙන්නේ වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි කියලා. මේ වැටුප් ක්‍රමය ගැන කතා කරනකොට රුපියල් 57435කින් ආරම්භ වෙන මූලික වැටුපකින් මෙම තනතුර සමන්විතයි. බඳවා ගන්නා ක්‍රමයේ විදියට දක්වලා තින්නේ ප්‍රායෝගික පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගන්නවා කියලා. මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා වෛද්‍ය රසායනාගාර තාක්ෂණය, තොරතුරු හා sannivedana තාක්ෂණය. ඒ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා වෙබ් අඩවි සංවර්ධනය, පවත්වාගෙන යාම, දත්ත කළමනාකරණය සහ වැඩසටහන් කරන ඇතුළුව ඊට පස්සේ ජීව විද්‍යාව, ජෛව වෛද්‍ය විද්‍යාව, ජෛව තාක්ෂණය, රසායන විද්‍යාව, බහුමාධ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය ශිල්පීය ක්‍රම, විද්‍යුත් හා විදුලි සංදේශ, රසායන හා ක්‍රියාවලි තාක්ෂණ ශාස්ත්‍රයන්හි මනා දැනුමක් හා අත්දැකීමක් ඇතිවට ප්‍රමුඛතාවය ලබා දෙනවා කියලා. හරි, අපි දැන් යමු දෙවෙනි රැකියා අවස්ථාවට. දෙවෙනි රැකියා අවස්ථාව තමයි පරිපාලක භූමි දර්ශක තුන්වන ශ්‍රේණිය. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් විදියට දක්වලා තියෙන්නේ O level exam එකෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වීම සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන වසර 1ක ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම හෝ ඊට සමාන සුදුසුකමක් තිබීම කියලා. මෙහි වයස් සීමාව අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ වැටුප් ක්‍රමයේ විදිහට රුපියල් 51095කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බඳවා ගන්න ක්‍රමයේ විදිහට සඳහන් කරලා තින්නේ සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගන්නවා කියලා. ඊළඟ රැකියා අවස්ථාව තමයි කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණිය ගබඩා පාලන. මෙහිදී අවශ්‍ය සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ O level exam එකෙන් සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ගණිතය කියන විෂයන් වලට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් එක්වරකදී සමත් වෙලා තිබීම. ඒ වගේම A level exam එකදී එක්වරකදී සියලු විෂයන් සමත් වීම, සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර. ඒ වගේම මෙන්න මේ කියන සුදුසුකම් තියෙන අයට ප්‍රමුඛතාවයක් දෙනවා කියලා දක්වලා තියෙනවා. පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් භාවිතය පිළිබඳ පිළිගත හැකි සුදුසුකමක් තිබීම සහ පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්දක් තිබීම. ඒ වගේම තනතුරට විශේෂ සුදුසුකම් විදිහට දක්වලා තිනවා. ඉතින් දක්වා ඇති සුදුසුකම් වලට අමතරව ආයුධම්කරුවන් කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණිය ගබඩා පාලන තනතුරට විශේෂ වූ සුදුසුකම් සපුරාලිය යුතුයි කියලා. ඒ කියන්නේ ගබඩාකරණය පිළිබඳ අවමෝෂයෙන් වසරක පළපුරුද්දක් සමග O level exam එකෙන් වාණිජ්‍ය විෂය සමත් වීම හෝ A level exam එකේ ගිණුම් කරන විෂය සමත් වීම. මේදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා තෝරා ගන්නා ලද ආයුධම්කරුවන් විශ්වවිද්‍යාල විසින් තීරණය කරනු ලබන පරිදි ආරක්ෂක තැන්පතුවක් තැන්පත් කළ යුතුයි කියලා. මේ වැටුප් ක්‍රමය රුපියල් 49475කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඒ වගේම බඳවා ගන්න ක්‍රම විදිහට සඳහන් කරලා තියෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් ලකුණු 75ක් සහ සම්මුඛ පරීක්ෂණයකින් ලකුණු 125ක් ලබා දීමෙන් බඳවා ගන්නවා කියලා. ලිඛිත පරීක්ෂණය සඳහා තියෙන විෂයන් ගැන මෙහිදී සඳහන් කරලා තියෙනවා සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනුම, පරිගණක සාක්ෂරතාවය සහ අදාළ විශේෂ ශාස්ත්‍රය සම්බන්ධ ප්‍රශ්න තමයි මේ ලිඛිත පරීක්ෂණය සඳහා එන්නේ. ඒ වගේම මෙහිදී සඳහන් කරලා තියෙනවා ඔබ ශ්‍රී ලංකික පුරවැසියෙක් වෙන්න ඕනේ ආයුධම් කරන්න. ඒ වගේම ආයුධම් බාර ගන්න අවසන් දින වෙනකොට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 30ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම මනා චරිතයකින් යුක්ත වෙන්න ඕනේ කියලාත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. හතරවෙනි රැකියා අවස්ථාව තමයි කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණිය පොත් ලැබීම. මෙහිදී අවශ්‍ය සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ O level exam එකෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය කියන විෂයන් වලට සම්මාන සාමාර්ථ සමග විෂයන් 6ක්
එක්වරකදී සමත් වීම. ඒ වගේම A level exam එකේදී සියලු විෂයන් එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕනි සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර. ඒ වගේම මෙන්න මේ කියන අයට ප්‍රමුඛතාවයක් දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ පිළිගත් ආයතනකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් භාවිතය පිළිබඳ පිළිගත හැකි සුදුසුකමක් තිබීම සහ පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්දක් තිබීම. තනතුරට විශේෂ වූ සුදුසුකම් විදියට ඉහත දක්වා ඇති සුදුසුකම් වලට අමතරව අයදුම්කරුවන් කළමනාකරන සහකාර 3 වන ශ්‍රේණිය පොත් ලැබීම තනතුරට විශේෂ වූ සුදුසුකම් සපුරාලන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික විද්‍යාලයකින් හෝ තාක්ෂණ විශ්වවිද්‍යාලයකින් ලබාගත් ගණකාධිකරණ ශිල්පය පිළිබඳ ජාතික සහතික පත්‍රය හෝ පිළිගත් ආයතනයකින් පිරිනමන ලබන ඒ හා සමාන සුදුසුකමක් තිබීම තමයි ඒ සඳහා තියෙන්න ඕනි විශේෂ සුදුසුකම් විදියට දක්වලා තියෙන්නේ. එහෙමත් නැත්නම් A level exam එකෙන් වාණිජ්‍ය විෂය ධාරාව සමත් වෙලා තියෙනවා නම් මේ තනතුරට ආයුධම් කරන්න එක විශේෂ සුදුසුකමක් වෙනවා කියලා දක්වලා තියෙනවා. මේ වැටුප් ක්‍රමය ගැන කතා කරනකොට රුපියල් 49475කින් ආරම්භ වන මූලික වැටුපකින් මේ තනතුර සමන්විතයි. ඒ වගේම තනතුරට බඳවා ගන්නා ක්‍රමයේ විදියට දක්වලා තියෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් ලකුණු 75ක සහ සම්මුඛ පරීක්ෂණයකින් ලකුණු 125ක් මගින් බඳවා ගන්නවා කියලා. ලිඛිත පරීක්ෂණයේ තියෙන විෂයන් ගැනත් සඳහන් කරලා තියෙනවා. සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනුම, පරිගණක සාක්ෂරතාවය සහ අදාළ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රශ්න තමයි මේ ලිඛිත පරීක්ෂණයට එන්නේ. මේ වෙනත් සුදුසුකම් විදිහට දක්වලා තියෙනවා අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙනකොට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 30ට නොවැඩි වෙන්න ඕනි සහ යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා. අපි බලමු ඊළඟ රැකියා අවස්ථාව මොකක්ද කියලා. ඊළඟ රැකියා අවස්ථාව තමයි පුස්තකාල තොරතුරු සහකාර 3 වන ශ්‍රේණිය. මේදී අවශ්‍ය සුදුසුකම් විදිහට දක්වලා තියෙන්නේ O level exam එකෙන් සිංහල හෝ දෙමළ, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ගණිතය කියන විෂයන් වලට සම්මාන සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් එක්වරකදී සමත් වී තිබීම. ඒ වගේම A level exam එකේ සියලු විෂයන් එක්වරකදී සමත් වෙලා තියෙන්න ඕනි සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර. පැරණි විෂය නිර්දේශ යටතේ ඔබ එක්සෑම් එක කරලා තියෙනවා නම් එම විෂය නිර්දේශ යටතේ විෂයන් 3ක් එක්වරකදී සමත් වීම ප්‍රමාණවත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පිළිගත් ආයතනයක පුස්තකාල හා තොරතුරු විද්‍යාව සම්බන්ධ ශිෂ්‍යයෙකු වීම හෝ අර්ධ සම්පූර්ණ සුදුසුකමක් ලබා තිබීම හා පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් පිළිබඳ පිළිගත හැකි සුදුසුකමක් තිබීම මේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී ප්‍රමුඛතාවයක් දැක්වීමට හේතුවක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙහි වයස් සීමාව අයදුම්පත් බාර ගන්න අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි. මේ තනතුරේ වැටුප් ක්‍රම ගැන කතා කිරීමේදී රුපියල් 49475කින් ආරම්භ වන මූලික වැටුපකින් මේ තනතුර සමන්විතයි. ඒ වගේම බඳවා ගන්නා ක්‍රමයේ විදිහට ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මම රැකියා අවස්ථාවන් දෙකක් ගැන එකවර කියනවා. මේ රැකියා අවස්ථාවන් දෙකටම අවශ්‍ය වන්නේ එකම සුදුසුකම් නිසා. මේ රැකියා අවස්ථා දෙක තමයි පුස්තකාල සේවක 3 වන ශ්‍රේණිය සහ ආරක්ෂක නියාමක 3 වන ශ්‍රේණිය. මෙහිදී අයදුම් කරන්න ඕනේ සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙන්නේ O level exam එකෙන් දෙවරකට නොවැඩි වාර ගන්නකදී අවම වශයෙන් සම්මාන සාමර්ථ්‍ය දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වී තියෙන්න ඕනේ කියලා. ඒ වගේම වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි. මේ සඳහා අයදුම් කරන්න ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යහපත් චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මෙහිදී ආරක්ෂක නියාමක තනතුරට අයදුම් කරනවා නම් මෑතකදී ලබාගත් පොලිස් වාර්තාවක් අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ රැකියා අවස්ථාවන් දෙක සඳහා වැටුප් ක්‍රම විදිහට සඳහන් කරන්නේ රුපියල් 42775කින් ආරම්භ වන මූලික වැටුපකින් මෙම රැකියා සමන්විතයි කියලා. ඒ වගේම මේ සඳහා බඳවා ගන්නා ක්‍රමය වෘත්තීය පරීක්ෂණයක් හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් වගින් බඳවා ගන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ සියලුම රැකියා අවස්ථාවන් සඳහා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මූලික වැටුපට අමතරව ජීවන වියදම් දීමනාව සහ අනිකුත් අනුමත දීමනාවන් ගෙවනවා කියලා. අපි දැන් බලමු මේ තනතුරු සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා. සියලුම අයදුම්කරුවන් තමන්ගේ අයදුම්පත් 2026 මාර්තු මාස 20 දින හෝ ඊට පෙර දින මාර්ගගත ඒ කියන්නේ ඔන්ලයින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන්න ඕනි. දැන් ඔබට
අපේ තිරේ දැක ගන්න පුළුවන්. ඒ සඳහා අයදුම් කරන්න ඔබ යන්න ඕනි වෙබ් ලිපිනය මොකක්ද කියලා. ඔබේ වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීමෙන් පසු ඒ අයදුම් කරන තනතුරේ අයදුම්පත භාගත කර ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. භාගත කරගත් අයදුම්පත Taman විසින් සහතික කරන ලද සියලු ඇනුම් සමග සහකාර ලේකකාධිකාරී ආයතන අනධ්‍යනාංශය මොරටුව විශ්වවිද්‍යාලය මොරටුව යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් 2026 3:20 දින හෝ ඊට පෙර යොමු කරන්න ඕනි. ඔබ දැනට උසස් අධ්‍යාපන ආයතනයක රාජ්‍ය දෙපාර්තමේන්තුවක සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරනවා නම් ඒ ඔබේ අයදුම්පත අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා එවන්න කටයුතු කරන්න ඕනි කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා අයදුම් කිරීමේදී ඔබට යම් ගැටලුවක් පැන නගිනවා නම් 011 264 0.5 11 කියන දුරකථන අංකය ඇමතීමෙන් ඒ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි දැන්ීමේ සියලු රැකිය අවස්ථාවන් ගැන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබට තියෙන සුදුසුකම් අනුව මේ තනතුරු වලට අයදුම් කරලා බලන්න කියලා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ රැකිය අවස්ථාවන් ගැන තොරතුරු ඉතා ඉක්මනින් ඔබ වෙත ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එම නිසා තවත් වීඩියෝවකින් ඉතා ඉක්මනින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අද ඔබගෙන් සමුගන්නවා. අප සමග රැඳී සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. සුබ දවසක්.